හයාරුවනි කොහොමදාට ඔන්න ඉතින් නපුරපුටි හිමිකාරි තුන්වනි කොටස මම ඔයාලට අරගෙන ආවා. හතරවෙනි කොටසත් ඔයාලටම දෙන්න. කියවලා රස විඳලා ලයික් කරලා කමෙන්ට් කරලා යන්න බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි කතා කරකට යමු. කොහේ යනවා කියලාද හිතන්නේ? අනේ සර් ඇය හිටියේ බය වෙලා. මම මේ තමුසේ මරන් කන්න එක්කන් යනවා කියලා හිතුවද? මං හරක් මස් කන්නේ නැහැ. කවුද දන්නේ උසට උසේ මහතට හරකෙක් වගේ ඉන්නේ. ඇයට ඉබේටම කියවුණා. මොකක්ද තමුසේ කිව්වේ? තමුසේ උනට වැඩි දැන් ඔහු ඇය දෙස රවල බැලුවා. සර් ඇත්තටම අපි මේ කොහෙද යන්නේ? ඇය සැකෙන් වගේ ඇහුවා. තමුසේට මාව සැකයිනේ. අනේ එහෙම නෙමෙයි සර් මං ගෑනු ළමයෙක්නේ ඒකයි. මට පේනවා තමුසේ ගෑනු ළමයෙක් කියලා. එහෙම කියලා මේ එක ගුබ්බෑයන් මසට තමුසේ එක්කගෙන යන්නේ මං. අනේ සර් එහෙම දෙයක් හිතුවේ නෑ මං. තමුසේ හිතන දේවල් වලින් මට වැඩක් නෑ. තමුසේ මට දුන්නම කන්න කිව්වනේ. ඒකට දඬුවමක් දෙන්න එක්කගෙන යන්නේ. අනේ සර් මං ආයේ එහෙම කියන්නේ නෑ. මං ඒක වීලවට කියපු දෙයක් නේ. මට ඒ වගේ වැඩක් නෑ. එහෙම කියලා ඔහු ලොකු කෑම කඩය ළඟ වාහනේ නතර කළා. කඩේ ඇතුළට ගිහින් වාඩි වුණා විතරයි වේටර් කෙනෙක් ඇවිත් එක කෑම ජාති 10ක් විතර ටේබල් එකෙන් ගෙනත් තිබ්බා. දැන් කනවා. ඇයි සර් මේ මෙච්චර කෑම ජාති ගොඩක්? තමුසට කන්න එකක්වත් ඉතුරු නොකර කන්න ඕනි. අනේ සර් මෙච්චර ගොඩක් නම් කන්න බෑ. කෑවේ නැත්තම් බලා ගන්නම්. ඔහු ඇය දිහා රවල බැලුවා. ඇය එක පිඟානක තිබුණ බිරියානි එක කෑවා. ඒකේ බඩ හොඳටම පිරලා තියෙන්නේ කියලා ඇයට තේරුණා. ඇය ඔහු දෙස බැලුවා. අනිත් ඒවා මමද කන්නේ? ඇය ඊළඟ කෑම එකත් ළඟට ගත්තා. ඒකේ තිබුණේ දෝසේ. ඇය දෝසේ පිඟාන දිහා බලාගෙන හිටියා. ඇගේ ඇස්වල කඳුළු. මොකද? අම්මයි තාත්තයි බඩගින්නද දන්නේ නැහැ සර්. එයාලා මේවා කාලා නැහැ. ඒකයි මට එයාලා දෙන්නව මතක් වුණා. විශ්වට ඇය ගැන අනුකම්පා හිතුණා. ඔහු ඒටට කතා කළා. මල්ලි මට මේ කෑම ටික වෙන වෙනම පැක් කරලා දෙන්න. තව බිරියානි එකකුත් පාර්සල් කරලා දෙන්න. හරි සර් කියලා වේටර් ගියා. අත හොදගෙන එනවා. ඇයි ඉක්මනින් අත සෝදගෙන ටේබල් එකට ආවා. ඔහු මදක් ඇය දෙස බලාගෙන හිටියා. සර් ඇය ඔහුට කතා කළා. ඔහු මදක් ගැස්සුණා. මොකද? ඇයි සර් ඔහොම බලන්නේ? දැන් මං බලන්නේ තමුසේ කැස් දෙකෙන්ද? මං බලාගෙන හිටියා චූටි බබා දිහා. එහෙම කියලා ඔහු ඇයට පිටිපස්සෙන් ටේබල් එකේ ඉන්න චූටි බබා එක්ක පෙන්නුවා. ඊට තමුසේට නිවාඩුනේ. ඔහු කතාව වෙනතකට හැරෙව්වා. ඔව් සර්. එහෙනම් හෙට පාර ළඟ ඉන්න උදේ 8 වෙද්දි. ඇයි සර්? මේ මගෙන් ප්‍රශ්න අහන්න එපා. කිව්ව දේ කරනවා. ඔහු නුරුස්සන අයුරින් කිව්වා. සර් ඇයට ඒ ප්‍රහේලිකාවක් වුණා. ඔහුම ටිකක් ඉන්නවා. ඔහු එහෙම කියලා කවුන්ටර් එක ළඟට ගියා. ඔහු බිල් එක ගෙවලා පාර්සල් කරපු කෑම ටික ගෙනත් නිරාශට දුන්නා. මේවා අම්මට තාත්තට ගිහින් දෙන්න. අනේ සර් කරදරයක් නේද සර්ට මාවත්? නාහෙන් අඬන්න නැතුව මේක ගන්නවකෝ. දැන් එනවා යන්න. සර්ට ගොඩක් පිං වැඩියෙන් ලැබෙන්න ඕනේ සර්ට. බලමුකෝ ලැබෙයිද කියලා. මාත් බලාගෙන ඉන්නේ ලැබෙන එකක් තමයි. ඔහු කටාස්සෙන් කිව්ව එක නිරාශයට ඇහුණා. මොනවා ලැබෙන එකක්ද සර් බලාගෙන ඉන්නේ? තමුසර මොකටද ඒවා? අනුන්ගේ උපදුප හොයන්නේ. නිකන් ඇහුවේ. දැන්වත් එනවා යන්න. ඔහු සැරපරුෂ කෙනෙක් වුණාට ඉතාමත් හොඳ ගතිගුණ තියෙන මිනිහෙක් කියලා නිරාශ කල්පනා කළා. විශ්වකාරික ඩ්‍රයිව් කරගෙන ගියා. නිරාශා බහින තැන ලං වුණා. මතකයිනේ මං කිව්වද? මොකක්ද සර්? බලනවකෝ තමුසේ මොනසේකින්ද ඉන්නේ? සර් මං හෙට උදේ 8 වෙනකොට මෙතන ඉන්නවා. හරි සර් මං එහෙනම් යන්නම් සර්. ඉතින් යනවා. මං අල්ලගෙන හිටියේ නෑනේ. සර් පරිස්සමින් ගෙදර යන්න. තමුසේ කියනකන් හිටියේ. දෙනවා තමුසේගේ ෆෝන් එක. මොකටද සර්? දෙනවද නැද්ද? දෙන්නම්. නිරාශා ඔහුට ෆෝන් එක දුන්නා. ඔහු ඇයගේ නම්බර් එක අරගත්තා.
මේ තියෙන මගේ නම්බර් එක සේව් කරගන්නවා. හා සර්. දැන් සේව් කරගන්නවා. ඒ ඔහුගේ පෙරැත්ත කිරීම නිසාම නම්බර් එක සේව් කරගත්තා. හරි සර් මං යන්නම් වහින්න වගේ. තැන්ක් යූ සර් මාව ගෙනත් දැම්මට. තමුසේ නාන්නෙත් නෑනේ. තෙමි තෙමි යනවා. තමුසේ දෙමකට කමන්නේ කැම පාර්සලේ තෙමන්න නැතුව අම්මට ගිහින් දෙනවා. හරි සර්. යනවා ඉතින් බලාගෙන ඉන්නේ. පරිස්සමෙන් යන්න සර්. බුදු සරණයි. එහෙම කියලා නිරාශා යන්න පිටත් වුණා. විශ්වය යන දිශේ ටිකක් වෙලා බලාගෙන හිටියා. ඔහුට ඇයව දාලා යන්න හිත දුන්නේ නැහැ. ඔහුගේ හිතේ ටික ටික ඇය ගැන කැමැත්තක් ඇති වෙමින් තිබුණා. ඒ නොපෙනී යන කන්ම ඉඳලා විශ්ව ගෙදර යන්න පිටත් වුණා. නිරාශා ගෙදර ගිහින් කැම් පාර්සල් එක අම්මට දීලා විස්තරේ කිව්වා. ඒ දරුවනේදර ඔයාගේ කලින් වැඩ කරපු තැන ලොක්කා. ඇයිගේ මව ඇහුවා. ඔව් අම්මේ. ඒ දරුවෝ නපුරේ කිව්වට නපුරු නෑනේ. ඔය කැම පාර්සලයකුත් එවලා තියෙන්නේ. ඔව් අම්මේ සර්ට් ටිකක් තරහනම් යනවා තමයි. ඒත් හරිම හොඳයි. ඒ දරුවව එකගෙන එන්න පැති එකක්වත් බොන්න. උදව් කරන මිනිස්සුන්ට කොහොමද සලකන්නේ? ඇගේ අම්මට නෝක් කාඩු කිව්වා. නිරාශා වොෂ් දාගෙන ඇඳට වෙලා හිටියා. එකපාරටම ඇයට කෝල් එකක් ආවා. ඒ විශ්වගෙන්. හෙලෝ සර්. නෝනා ගියාම කතා කරන්න සිහියක් නැහනේ. අනේ සර් එහෙම කියන්න එපා. මම මේ තමස ගැන බලන්න නෙමෙයි ගත්තේ. කැම පාර්සලේ අම්මට දුන්නද? ඔව් සර් අම්මා හුඟක් සතුටු වුණා. සර් දුන්නේ කියලා මං කිව්වා. එහෙනම් කමක් නෑ. මං හිතේ තමස මට බොරු කියලා බඩචාරිකමට කන්න නැති කියලා. අනේ මේ මං බඩචාරි නෑ. හරි. මං එහෙනම් තියෙනවා. මට වැඩ තියෙනවා. හා සර් බුදු සරණයි. බුදු සරණයි. පහෝදා උදේ 8 වෙද්දී ඇය වොෂ් දාගෙන ලෑස්ති වෙලා අම්මටයි තාත්තටයි වැඳලා පාරට ආවා. ඒත් එක්කම විශ්ව ඇවිත් ඇය ළඟින් වාහනේ නතර කළා. ඇය වාහනයට ගොඩ වුණා. good morning sir. morning sir අපි මේ කොහෙද යන්නේ? යන්නේ ඉස්සරහට. ඇයි? නෑ නිකන්. ටිකක් වෙලා යනකොට ඔහු බාග් එකක් ළඟින් වාහනේ නතර කළා. වහින්න. නිරාශා කායකෙන් බැලලා විශ්ව පස්සෙන් ගියා. ඔහු ටිකට් දෙකක් ගත්තා. නිරාශා ඔහු සමග පාක් එක ඇතුළට ඇවිදගෙන ගියා. එක එක ජාතියේ මල් වලින් මුළු පරිසරයම හැඩ වෙලා තිබුණා. "ඇයි සර් මෙහෙට ආවේ?" නිරාශා ඔහුගෙන් ඇහුවා. "මේ පොඩ්ඩක් ඔය කට වහගෙන ඉන්නවකෝ හැම වෙලෙම මොකක් හරි ප්‍රශ්නයක් අහනවා තමුසේ." විශ්ව බංකුවකින් වාඩි වුණා. "ඉඳ ගන්න." විශ්ව කිව්වා. ඇය ඔහුට ටිකක් ඈතින් වාඩි වුණා. "තමුසට මම යකෙක් වගේද පේන්නේ? මම මිනිමස් කන්නේ ළඟින් වාඩි වෙනවා." නිරාශා ටිකක් ඔහු ළඟට කිට්ටු වුණා. ටිකක් වෙලා යනතුරු දෙදෙනාම එක වචනයක්වත් කතා කළේ නැහැ. "මොකද කටේ පිටුද?" "ඉතින් සර්නේ කතා නොකර ඉන්නේ. දෙයක් කියන්න තියෙනවා." "මොකද සර්?" "මට උදව්වක් ඕනේ." "ඈ?" නිරාශා ලොකු කරගෙන කට ඇරගෙන ඔහු දිහා බැලුවා. "මොකද ඔය පිස්සුද?" "නෑ සර් මම වගේ කෙනෙක්ගෙන් සර් වගේ ලොකු මිනිස්සෙක්ට තියෙන උදව්ව මොකක්ද?" ඒ පුදුමෙන් වගේ ඇහුවා. "මම මේ උදව්ව ඉල්ලන්නේ නිකන් නෙවෙයි. තමුසේ මට මේ උදව්ව කළොත් මං තමුසේ කෙනා ඔක්කොම ගෙවන්න සල්ලි දෙනවා. සර් දෙයක් බලාපොරොත්තුෙන් කඩොත් උදව් කරන්න එපා කියලා අපේ අම්මා මට කියලා තියෙන්නේ." "අනේ මේ බයිලා නැතුව කියනවා පුළුවන්ද බැරිද?" "සල්ලි ඕනේ නෑ සර්. කරන්න පුළුවන් උදව්වක් නම් මං කරන්නම්. තමුසට තමා මේක කරන්න පුළුවන්." "මොකක්ද සර්?" ඇය ඇහුවේ කුතුහලයෙන්. "අපේ අම්මගේ යාළුවෙක් ඉන්නවා. ඒ ආන්ටිගේ නම නිලු. එයාට දුවෙක් ඉන්නවා. මගේ වයසමයි." "සගේ වයස කීයද?" "තමුසට මොකටද ඒක?" "නිකන් ඇහුවේ. තමුසේ හිතන්නේ මට වයස කීයක් විතර කියලාද?" "සට 30ක් විතර." "පිස්සුදෝයි මං නාකි වගේ තමුසට පේන්නේ." "එහෙනම් කීයද?" "28යි." "හරි ඉතින් තව අවුරුදු 2කින් 30යිනේ. තමුසේ මට වඩා අවුරුදු 2යිනේ බාල." "සර් කොහොමද මගේ වයස දන්නේ?" "තමුසට අමතකද මං තමුසේ කලින් බොස් කියලා?" හරි කතාව කියන්නකෝ." "කොහේ කියන්නේ තමුසේ මෙදින් ඇට් දානවනේ." හරි දැන් කියන්න." "නිලු ආන්ටිගේ දුව තමයි ටානියා. එයා ටිකක් සංකර කෙල්ලෙක්. ඉතින් නිලු ආන්ටි හිතාගෙන ඉන්නේ ටානියාව මට ප්‍රපෝස් කරන්න. ඉතින් හොඳ නැද්ද?" "කොයිදයි සෙ හොඳ. ඒකේ මහ නැට්ටිච්චියක්."
අනික මං කැමති නෑ ඒ වගේ කෙල්ලෙක්ට. එතකොට මැඩම් මොකද කියන්නේ? අම්මා කැමතිත් නෑ. අම්මා දන්නවා මගේ හැටි. මං කැමති කෙනාට තමයි අම්මත් කැමති. ඉතින් දැන් මම මොකක්ද කරන්න ඕන? හෙට අපේ ගෙදර පාටි එකක් තියෙනවා. අපේ අම්මගේ බර්ත්ඩේ එක. ඒකට ඔයා එන්න ඕනේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට. මම මේක ගැන අම්මා එක්ක කතා කළා. එයා උලක් නෑ. මොකද ගර්ල්ෆ්‍රෙන්ඩ් විදියට මම අනේ සර් නිරාශයට කොත ගැවුණා. ඒ තමසගේ බොයිෆ්‍රෙන්ඩ් කැමති නැද්ද? විශ්ව නරුසනා විදියට ඇහුවා. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් මට නෑ. සර් එහෙම කමක් නැද්ද? ඒ දිගිඩියාවෙන් ඇහුවා. මේ ඕයි මට මේ අර කුණ්ඩවාලේ මගේ කාරේ ඉල්ල ගන්න. තමසට බැලනම් කියනවා මං වෙන කෙනෙක් හොයා ගන්නම්. නෑ සර් මැඩම් අවුලක් නැත්තම් කමක් නෑ. මං එකඟ වෙන්නම්. හැබැයි මං යන්න තැන තමස මං පස්සෙන් වෙන්න ඕනි. තේරුණාද? ඇයි සර් මේ ප්‍රශ්න අහන්නතෝ කිව්ව දේ කරනවා. අප්පෝ පුදුම ලොකුකමක්නේ තියෙන්නේ. ඒ කඩාස්සෙන් කිව්වා. මොකද්ද කිව්වේ? ඒත් එක්කම පොඩි වෙස්සක් පටන් ගත්තා. නෑ සර් වහිනවා. ඒ කුඩි ඉහළන ගමන් කිව්වා. ඒත් එක්කම ඔහු ඇගේ උරේසට අතක් දාගෙන ඇගේ කුඩේ ගත්තා. සර් ඇයි මේ දෙමිනවා පේන්නේ නැද්ද තමසට? මෙහෙනවා යන්න. ඒත් එක්කම ඔහු ඈත් එක්ක කාර් එක පාක් කරපු තැනට ගිහින් කාර් එකට නැග්ගා. විශ්ව වාහනේ ඩ්‍රයිව් කරගෙන ගියා. අම්මෝ හයියෙම වහිනවා. ඔව් ඉතින් තමසේ නාන්නෙත් නෑනේ. දෙමුණම මොකද? අනේ මේ මං නානවා හරිද හැමදාම. ඒත් එක්කම ඔහු වාහනේ පාරායිනකින් නතර කළා. ඒ සර් මොකක්ද අර තමසේ කටාස්සෙන් කිව්වේ කලින් පාක් එකේදී? මගේ ලොකුකම කිව්වනේ. ඔහු ඇගේ මුණට එබෙන ගමන් ඇහුවා. සර් මං ඇයි කට වැහිලා? නෑ සර් මේ වහිනවා. ඇයිට කිසිම දෙයක් කියාගන්නවත් වචන මතක් වුණේ නෑ. ඒ අතර හොඳටම වහින්න පටන් ගත්තා. නිරාශා ඇයි සර් අප්පෝ මොනවද ඔය? තමසේට පාටියේදීත් සර් ගඟා පස්සෙන් ආවොත් හොඳට තියෙයි. එහෙනම් අයියා කියලා කියනවා මට. සර් එහෙම කමක් නැද්ද? තමසේ ආයි මට සර් කිව්වොත් එහෙම කියලා ඇය දෙස තියුණු බැල්මක් හෙළුවා. නෑ අයියේ. ගුඩ්. එහෙනම් හිට රෙඩි වෙලා ඉන්න. එහෙම කියලා ඔහු පාර්සල් එකක් ඇයට දුන්නා. මේ මොකක්ද මේ? ඔකේ තියෙන හැටි ඩ්‍රෙස් කරගෙන එන්න ඕන සේරම ටික. මං හෙට හවස ගෙදරට එන්නම්. මං දන්න සැලොන් එකක් තියෙනවා. එහෙට යම්. අනේ සැලොන්? අනේ මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වම ලස්සනට ඉන්න ඕන. ගෙම්බ පොලේ ගැහුවා වගේ තමු සෙතෙන්ට ගියාම මට තියෙන තාත්තේ මොකද්ද? හරි මං යන්න එන්නම්. ඔහු නිරාශයට කන බොන විදිය හැසිරෙන්න ඕන විදිය කෙන උපදෙස් ගොඩාක් දුන්නා. පහවදා රෙස්ටෝරන්ට් එකේ නිවාඩු දවසක් වුණේ එදා රායිනගේ බර්ත්ඩේ එක නිසා. විශ්ව උදේ ඉඳන් පාටියට ඕන කරන සේරම දේවල් ඇරේන්ජ් කළා. හවස විශ්ව නිරාශගේ ගෙදරට ගියා. සර් කොහොමද අපේ ගෙදර හොයාගත්තේ? මේ ඔය සර් කියලා ලයින් කරගන්නවා. මං ඊයේත් කිව්වා තමසට. අනේ මේ පුතා දැන්ද ආවේ? ඒ නිරාශගේ මව. ඔව් අම්මේ මං නිරාශව එක්කගෙන යන්න ආවේ. දුව මට කිව්වා පුතේ. එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්නකෝ. හරි අම්මේ. විශ්ව එහෙම කියලා නිරාශ සමග පිටත් වුණා. ඔහු ඇයව සැලොන් එකට එක්කගෙන ගියා. ඇය ඩ්‍රෙස් කරගන්න තුරු ඔහු සැලොන් එකේම හිටියා. ඇය ඩ්‍රෙස් කරලා මේකප් දාලා ඔහු අසලට ආවා. විශ්ව ඇදිස පුදුමයෙන් වගේ බලාගෙන හිටියා. ඔහුට තිබුණු පුදුම සතුටක්. ඔයා හරිම ලස්සනයිනේ මෙනික. ඔහු කටහස්සෙන් කිව්වා. මොකද්ද? තමසේ හරි ලස්සනයිනේ. ඇය මුකුත් නොකිය hina වුණා. සැලොන් එකේ බිල් එක ගෙවලා ඔහු ඈත් සමග පාටියට යන්න පිටත් වුණා. ඔවුන් දෙදෙනා ටිකක් වෙලා යනතුරු කතා කළේ නැහැ. ඒත් විශ්ව විටින් විට නිරාශ දිහා බලනවා නිරාශ ඇස් කොණින් වගේ දැක්කා. "එයි සර්." ඔහු ආනේ පාරායිනින් නතර කළා. එක පාරටම ඔහු ඇයගේ මුහුණට එමුණා. අනේ සර්. ඇය බයෙන් කොත ගැහුවා. තමසට සිංහල තේරෙන්නේ නැද්ද ඔයි? ඔහු ටිකක් නිරුස්සනා විදියට ඇයගෙන් ඇහුවා. ඒත් එකම ඔහු තවත් ඇය දෙසට නඹර වුණා. තවත් මේ වගේ ලස්සන කතා කියවන්න දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න.
ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.